ඔන්න ළමයි මේ අපි ඔන්න අපි ළමයි ඔයාට 25 කට්ටියට ඔන්න අපි අලුතෙන් හඳුන්වලා දෙනවා ඔන්ලයින් එක කියන්නේ අපේ පන්ති නොවන ළමයින්ට පේපර් ක්ලාස් එකට විතරක් සම්බන්ධ වෙන්න අවස්ථාවක්. එතකොට මේ පේපර් ක්ලාස් ඔන්ලි එකේදී හරිද පේපර් ක්ලාස් ඔන්ලි එකේදී අපි ළමයි සියලු පේපර් හදලා තියෙන පාස් පේපර්ස් මොඩල් පේපර්ස් වගේ ලොකු ප්‍රශ්න වලින් එකතු කරපු හොඳ පේපර් ක්ලාස් එකක් සමහර රෙකෝඩින් පැය 3-4 දිනේවත් තියෙනවා මුල් කාලේ වනම් හරිම අඩුයි. අපි ෆුල් පේපර් පැක් එකක් විදිහට විභාගයේ දක්වාම යන මේ වෙද්දිත් පේපර් 16ක් කරපු පේපර් රෙකෝඩින් ක්ලාස් එකක් තමයි ඔයාට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් YouTube එකෙන් යන private recording class එකක්. හරිද? එතකොට යම් කිසි ළමයෙක්ට online සම්බන්ධ වෙන්න ඕනේ නම් paper discussion එකට papers ටික අපි ඔයාට ගෙදරටම deliver කරනවා, තැපල මාර්ගෙන් හෝ එවනවා. එතකොට අපි කියමු යම් කිසි ළමයට paper class එකට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් එයාට මෙහෙමයි. මේ වෙද්දිත් අපි pack 4ක් නිකුත් කරලා තියෙනවා. පළවෙනි paper pack එක ළමයි හරි පොඩි papers වලින් පටන් ගන්න සාමාන්‍යයෙන් MCQ 30 වගේ රචනා ප්‍රශ්න විවගත ප්‍රශ්න පටන් ගන්නනේ. මේ වටයක් දැන් මේ වගේ MCQ 50 තියෙනවා. හරි? ඒ වගේ ෆුල් පැක් සෙට් එකේ ඔන්න පැක් 4ක් අපි නිකුත් කරන දැන් මේ මාසෙට පස්සේ තව ඊළඟ පැක් එනවා. මාසයක් ගානේ පැක් එකක් හැදෙනවා. ඉතින් ඔන්න ඔයාලට පැක් ටික මිලදී ගන්න ළමයි හැකියාවක් තියෙනවා රෙකෝඩින් ක්ලාස් එකේ ළමයෙක්ට. ඔයාට වෙන්නේ අපි ළමයි කියමු පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා ළමයි ගොඩ දෙනෙක් අහලා තිබුණා. ඒක වෙන්නේ ඔයා පේපර් ඔන්ලි ක්ලාස් එකට එන ළමයෙක් නම් අපේ ඔන්ලයින් පන්ති වලට එනවා නම් මේකට ඩිස්කවුන්ට් ඇඩ් වෙන එක වෙනම කතා කරන්න ඇඩ්මින් වරයත් එක්කලා. ඉතින් මේ අපි කියමු යම් කෙනෙක් පේපර් ඔන්ලි ක්ලාස් එකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා අහුවොත් එහෙම එයාට කියන්නේ අපි මාසෙකට ඔයාලට පේපර් 4ක් කරනවා. MCQ පේපර් 4ක් නෙමෙයි ඈ. ෆුල් පේපර් 4ක් ඩිස්කෂන් කරනවා. ඔයාට අපි එක රෙකෝඩින් එක ඔයාගේ ඊමේල් එකටම අපි ඇඩ් කරලා දෙනවා. ඔයාට විභාගය දක්වා ඕන ලාක රෙකෝඩින් එක බලන්න හැකියාව තියෙනවා. ඒත් එක්කම ළමයි ඔයාට ඩිස්කෂන් 4ක් දෙනවා මාසෙකට. ඩිස්කෂන් 4ක් මේක රෙකෝඩින් විදිහට තමයි ඇඩ් වෙන්නේ. මේක ලයිව් යන්නේ නැහැ. රෙකෝඩින් විදිහට යන්නේ. එතකොට YouTube private video තමයි ඔයාලට ඇඩ් වෙන්නේ. අපි කියමු උදාහරණයක්. ඒක ළමෙක් ඉන්නවා. මට සර් පේපර් ක්ලාස් එකට කරගන්න ඕනේ. පේපර් ක්ලාස් එකේ මට පේපර් කෙරෙන්නේ අපේ පන්ති ගොඩක් පන්තිවල පේපර්ස් කරන්නේ නැහැ. ඉතින් ඔන්න පේපර් එක ඔයාලට ඉතාමත් සහනදායී මිලකට පේපර් සෙට් එක ළමයි අපි ඔයාලට එවනවා. එක මාසයක පැක් එකට වෙන්නේ රුපියල් 1500යි. ඒ කියන්නේ අපි කියමු ළමයෙක් 1500ක් පේමන්ට් කරලා එයා කිව්වොත් මට සර් පළවෙනි පැක් එකේ එවන්න කියලා අපි යාට තැපැල් වලින් පේපර් 4 ගෙදරටම ඩෙලිවර් කරනවා. යවනවා. හරිද? යවල ඉවරලා යාට පුළුවන් එයා අපිට බැංක් පේමන්ට් එකක් තමයි කරන්න ඕනේ. ඒ බැංක් පේමන්ට් එක කරාට පස්සේ යාට පුළුවන් ගෙදරට ගියාට පස්සේ පේපර් එක ගන්න ගත්තට පස්සේ ළමයාට පුළුවන් අපිට ඊමේල් එක ලබා දුන්නාට පස්සේ යා පේමන්ට් එක කරාට පස්සේ අපිට ඒ ස්ලිප් එක ගෙවුවාට පස්සේ අපි ඒ ස්ලිප් එකේ වාගේ නමයි WhatsApp නම්බරය ලියලා අනිවාර්යෙන් මේ වන්න ඕනේ. ඒ වුණාට පස්සේ අපි ඔයාව ගෲප් එකකට ඇඩ් කරනවා. ඒ වගේම ඔයාලට පේපර් රෙකෝඩින් ටික අපි දෙනවා. සහ ඔයාගේ ඊමේල් එකට නිවැරදි YouTube ඊමේල් එකට අපි ඔයාගේ වීඩියෝස් ටික ඔක්කොම ඇඩ් කරලා දෙනවා. ඔයාට මේකට සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මෙන්න මේ නම්බරයට කතා කරන්න. 296යි 62යි 66 කියන නම්බරයට WhatsApp එකක් දාලා ඔයාට පුළුවන් අවශ්‍ය රෙකෝඩින් පැක් එක ගන්න. මේ වෙද්දිත් පේපර් 16ක පේපර් රෙකෝඩින් ඔයාට ගන්න හැකියාව තියෙනවා. එක මාසයක පැක් එකක් ළමයි වෙන්නේ රුපියල් 1500ක් වගේ මිලකට ඔයාට මේ රෙකෝඩින් පැක් ටික ඔක්කොම ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම යම් කිසි ළමෙක් කියනවා නම් සර් මට මේ පැක් 4ම එකපාර ගන්න බැයිද කියලා පුළුවන් ළමයි මේ පැක් 4ම අපි ඔයාට එවනවා රුපියල් 4500ක වගේ මුදලකට. ඒතර පැක් 3ක් ගන්න තමයි වැටෙන්නේ. යම් කිසි ළමෙක් කිව්වොත් මට පැක් ටික ඔක්කොම 4ම එකපාර ගන්න බැයිද? ඒ කියන්නේ පේපර් එතකොට 16ක්. හරි. පේපර් 16ක් රෙකෝඩින් 16යි. ඊමේල් ඇඩ් කළා ඔයාලට ඔන්ලයින් බලන්න පුළුවන්. විදිහට ඇඩ් කරපු රෙකෝඩින් 16ක්ම ඔයාලට එකපාර ගන්නවා නම් ළමයෙක්ට 4500ක මුදලක් ගෙවලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔයාලට පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන ගොඩක් කට්ටිය අහලා තිබුණා. ඔන්න අවස්ථාව පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න.